සදාතන පෙම් කතා. Hi everyone. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? මේ දවස්වල සනුක වික්‍රමසිංහගේ ඉතින් මම ඉන්නවා කියන ගීතය ගොඩක් වෛරල් වෙලා තියෙනවා. ඇත්තටම මේ ගීතය සමාජයේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන ගීතයක්. ඒකට හේතුව මේ ගීතයේ තියෙන රූප රචනය. විශේෂයෙන්ම මේ රූප රචනයේ ඉන්න පාසල් යන තරුණියගේ චරිතයට පණ පොවන නවක රංගන ශිල්පිනිය ගැන. ඇත්තටම ඇය කවුද කියලා ගොඩක් අය හොයලා තිබ්බ නිසාම අඩහැරේ අපි හිතුවා වීඩියෝ එකක් ඇය ගැන ඔන්න අරගෙන එන්න. හැමෝම අහන මේ නිලිය කවුද? ගොඩක් අය කියනවා ඇය සමනලී ෆොන්සේකා වගේලු. සමනලීගේ මිනි වර්ෂන් එකක්. ඒ කියන්නේ සමනලී පොඩි කාලේ වගේ කියලා ගොඩාක් අය කියනවා. ඇත්තටම එයාගේ නැන්ද තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. එතකොට ඇය කවුද? ඇය තමයි සමනලී ෆොන්සේකාගේ අයියාගේ දුව. ඇය නමින් කුෂේන්‍යා ෆොන්සේකා. මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ පුතාගේ දුව වන කුෂේන්‍යා අපිට මුලින්ම ළමා නිලියක් ලෙස දකින්න ලැබෙන්නේ දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකේ සමාධි සහ බිමල්ගේ දුව විදිහට. පස්සේ රෝකඩ පැංචි ෆිල්ම් එකේ ප්‍රධාන ළමා නිලිය විදිහට කුෂේන්‍යා අපිට දකින්න ලැබුණා. ඉන් පසුවයි මේ අයුරින් යෝන් පෙම්වතියකගේ චරිතයෙන් කුෂේන්‍යා අපිට දකින්න ලැබෙන්නේ. මේ වීඩියෝ එක දැක්කම පොඩ්ඩක් සමනලී වයිබ් එකෙන් කුෂේන්‍යා අපිට දකින්න ලැබුණත් ඇගේ භාවාත්මක රංගන කුසලතාවයේ අනාගතය මේ කෙටි වීඩියෝ එකෙන්ම අපිට පෙන්눔 කරන බව නම් හිතුණා. ඒ වගේම මාලිනී රඟපෑ අවසන් සිනමා රංගනය වන කල්පනා ආර්යවංශ වින්දන ආර්යවංශ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ චිත්‍රපටියෙත් මාලිනී සහ සමනලී සමගින් කුෂේන්‍යා ඔබට නුදුරේදීම බලා ගන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන්නේ එහෙනම් ෆොන්සේකා පවුලේ 3 වෙනි පරම්පරාවේ මුල් පුරුකත් ඔන්න දැන් කලයිලි බහැලා කියලා. කුෂේන්‍යාගේ රංගපෑම මේ ගීතේ පුරාවටම අරගෙන එන්නේ ලොකු ආලෝකයක්. ඔයත් මේ ගීතේ බලපු කෙනෙක් නම් කුෂේන්‍යාගේ රංගනයට ආස හිතනනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මාලිනී ෆොන්සේකා මහත්මයගෙන් පසුව ෆොන්සේකා පවුලේ නම කලාලෝකයේ ලොකු දුරක් ගෙනියන්න පුළුවන් අය තමයි මේ. ඒ පිළිබඳව මෙන්ම මේ ගීතේ ඇයගේ රංගනය පිළිබඳව ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා. ඒ වගේම මෙහි රඟපාන නැටුම් සර්ගේ චරිතයට පණ පොවන ආදරණීය රංගන ශිල්පියා ගැනත් ඔයාලට දැනගන්න ඕනි නම් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න.